ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨිය. දෙවෙනි කරුණ ධර්මරත්නයේ සරණ යාම. බෝධිසත්වයන් ශාක්‍ය වංශයේ ඉපිද සක්විති රජකමේ උරුමය ලැබ රම්‍ය සුරම්‍ය සුබ මාලිගා රූමත් යසෝදරාව රාහුල පුතු ගිහිගේ හැර යාම සය අවුරුදු දුෂ්කර ක්‍රියාව උතුම් සම්මා සම්බෝධිය අසත්පුරුෂ දේවදත්ත දෙතිස් මහ පුරුෂ ලක්ෂණ බුදුරදුන් නිකලෙස අත්විඳි කායික රෝගී භාවයන් නිරෝගී භාවයන් පිරිනුවන් පෑම මේ සෑම ධර්මතාවයක්ම අතීත කුසල් සහ අකුසල් සංස්කාරයගේ ඵලයක්ම බව දකිමින් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යව ගිය සැටි නුවණින් දකිමින් පින්වත් ඔබ මේ ජීවිතයේ ලැබූ ආයුෂ වර්ණ සැපේ බලය රෝගී භාවය නිරෝගී භාවය අනිත්‍ය වූ ඵලයන්ට නොඇලී නොගැටි උතුම් ධර්ම රත්නයේ සරණ යන්න. රෝගීව ඇඳේ වේදනාවෙන් පෙළෙන පින්වත් ඔබට දැනෙන කායික වේදනාව අනිත්‍ය වශයෙන් දකින මොහොතේම ඔබ ධර්මයේ සරණ ගිය පින්වතෙක් වෙනවා.